ගොඩක් අය ෆ්‍රී ෆයර් ගේම් එක ගැහුවට හැමෝම දන්නේ නැහැ මොකක්ද මේ ෆ්‍රී ෆයර් කියන්නේ කියලා. අද අපි කතා කරමු ෆ්‍රී ෆයර් ගේම් එකේ ඇත්ත නැත්ත. අපි මුලින්ම ෆ්‍රී ෆයර් වල ආරම්භයට ගියොත් මේක ආරම්භ වෙන්නේ 2017 අවුරුද්දේ 11.studio කියන ආයතනය විසින් නිර්මාණය කරපු මේ ගේම් එක පසුව ගරීනා සමාගම විසින් ලෝකෙට නිකුත් කරනවා. 2017 වගේ කාලය වෙද්දි PUBG වගේ Battle Royale games ලෝකයේ ප්‍රසිද්ධ වෙන්න පටන් අරන් තිබුණත් හැබැයි ඒක ප්ලේ කරන්න high space smartphone අවශ්‍ය වුණා. අන්න ඒ වෙලාවේ ගරීනා සමාගමට ඉතා දක්ෂ උපක්‍රමයක් පාවිච්චි කළා. ඒ තමයි සාමාන්‍ය RAM එකකින් උනත් ඕනෑම දුරකථනයෙන් කිසිම ලැග් ගන්න නැතුව ඉතා පහසුවෙන් ප්ලේ කරන්න පුළුවන් විදිහට Free Fire නිර්මාණය කිරීම. මේ හේතුව නිසාම ලෝකයේ වටේ ඉන්න සාමාන්‍ය තරුණ පරම්පරාව අතර ඉතාමත් වේගයෙන් ගේම් එක ව්‍යාප්ත වුණා. මේ ගේම් එකේ තවත් දෙයක් තමයි මිනිත්තු 10ක් වැනි කෙටි කාලයක් ඇතුළත ක්‍රීඩියන් 50 දෙනෙකුගෙන් එක් අයෙක් හෝ එක් කණ්ඩායමක් පමණක් අවසාන ඉතිරි වෙලා බුයි එකක් ලබා ගන්න කරන මේ සටන. මේක ප්‍රතිඵලයක් විදිහට 2019 අවුරුද්ද වෙනකොට ලෝකයේ වැඩිම වාර ගණනක් ඩවුන්ලෝඩ් කර ඒ කියන්නේ most popular download mobile game එක විදිහට Free Fire පත් වුණා. ඒ වගේම 2021 අවුරුද්ද වෙනකොට දවසට මේ ක්‍රීඩාව සක්‍රියව සෙල්ලම් කරන ඒ කියන්නේ active usersලා මිලියන 150ක් ඉක්මවා ගියා. ඒ ජංගම දුරකථන ක්‍රීඩාවක් තිබු දෙවන්තම වාර්තාවයි. තවත් දෙයක් තමයි කාලයත් එක්ක Free Fire කියන්නේ නිකන් ප්ලේ කරන ගේම් එකක් විතරක් නෙවෙයි. ඒ මිලියන ගණන් මුදල් ත්‍යාග ලබා දෙන e-sports වෘත්තීය මට්ටමේ ගේම් එකක් බවට පත් වුණා. Free Fire World Series එක වගේ ලෝක මට්ටමේ තරඟාවලි හරහා ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකින් බිහි වුණා. අපේ ශ්‍රී ලංකාව තුලත් Free Fire නිසා විශාල පිබිදීමක් ඇති වුණා. ගේමින් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ස්ට්‍රීමර්ස්ලා වගේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකයන්ලා මේ හරහා තමන්ගේ ජීවිතය සහ වෘත්තිය ගොඩනගා ගත්තා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වගේ ලෝක පූජිත තරු පවා මේ ක්‍රීඩාවේ චරිත බවට පත් කරන්න ගරීනා සමාගම සමත් වුණා. ඒත් අද වන විට මේ ගේම් එකේ තත්ත්වය ටිකක් වෙනස් වෙලා තියෙනවා. විවිධ රටවල තහනමට ලක්වීම හා විවේචන අද වන විට මේ ගේම් එකට එල්ල වෙනවා. ඒ කොහොම වුණත් Free Fire කියන්නේ මොබයිල් ගේම් ඉතිහාසයේ වෙනස් කරපු ටර්නින් පොයින්ට් එකක්. එය අපිට කියා දුන්නේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙක් වීමට මිලාදිග පරිගණක හෝ උපකරණ අවශ්‍ය නැති බවයි. උත්සාහය හා දක්ෂතාවය තියෙනවා නම් සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් එකකින් උනත් ලෝකෙ දිනන්න පුළුවන් කියලා Free Fire ඔප්පු කරලා තියෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් දැන්ම ලයික් එකක් දාන්න. ඔයාලත් ගේම් එක එකපාරක් හරි සෙල්ලම් කරලා තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා තවත් කට්ටියට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.